දරුවා කතා කරන්නේ නැත්නම් බාරයක් වෙමුද? බාරයක් වුණොත් දරුවා කතා කරයිද? ඉතින් මේ ගැන තමයි මම කතා කරන්න හිතුවේ. මොකද අපිට එන ගොඩක් දෙමාපියන්ගෙන් කීප දෙනෙක්ට මේ ප්‍රශ්නේ තිබ්බා. ඒක නිසා ඉතින් මම ඉස්සෙල්ම කියන්නම් අපිට ආපු එක අම්මා කෙනෙක්. එයාට දොර 3 දෙනෙක් ඉන්නවා. එතකොට මේ ලොකු දොර දෙන්නම ගොඩක් ප්‍රසිද්ධ පාසල් වල ඉගෙනුම ලබනවා. ඉතින් මේ තුන්වෙනි දුව මේ දරුවගේ ස්පීච් ඩිලේ එකක් තිබ්බා. ඒක නිසා ඒ වගේම ඇටෙන්ෂන් ඩෙෆිසිට් එකක් තිබ්බා. ඉතින් මේ දරුවෝ අපිට අරගෙන ආවා ස්පීච් තෙරපි වලට. මොකද සාමාන්‍ය ඉස්කෝලේට දානකොට ඉන්ටර්විව් එකේදී ඉන්ටර්විව් එක පාස් වෙන්න ඕනේ. දරුවෝ කතා කරනවා මදි, ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ. අහන ප්‍රශ්න නෙමෙයි උත්තර දෙන්නේ. ඉතින් මේ දේවල් නිසා මේ අම්මා මේ දරුවෝ අරගෙන ආවා ස්පීච් තෙරපි වලට. ඉතින් මේ අම්මා කියපු දෙයක් තමයි ස්පීච් තෙරපි මේ අම්මා ගේන්න try කරනකොට එයාගේ හස්බන්ඩ් මේකට අකමැති වුණා. ඒ වගේම එයාගේ මදර් ඉන්ලෝ මේකට අකමැති වුණා. ඒගොල්ලෝ කිව්වේ අපි බාරයක් කරදෙමු. බාරයක් වෙමු. ඊට පස්සේ මේ ප්‍රශ්නේ හරියයි කියලා. ඉතින් නමුත් ඒ අම්මා කියපු දේ තමයි මම මේක හිතුවා මේක විද්‍යාත්මක පැත්ත. ඒක නිසා මට කොහොම හරි මේ බබට තෙරපි දෙන්න ඕනේ කියලා අම්මා අරගෙන ආවා. ඉතින් අපි කාලයක් තෙරපි කරා. ඒක ගොඩක් ફોකස් කරාගේ ඉන්ටර්විව් පැත්ත. කොහොම හරි මේ බබා ඉන්ටර්විව් එක පාස් වුණා. ඉතින් මේ අක්කලා දෙන්නා ගියේ ගොඩක් ලංකාවේ තියෙන ප්‍රසිද්ධ පාසලකට. ඒ වගේම එයාගේ නංගිවත් ඒකටම අන්තිමට තේරුණා. ඉතින් මේ වගේම තවත් දරුවෙක් අපිට එනවා. ඉතින් ඒ දරුවෝ එක්කගෙන එන ඒ පවුලේ කෙනා අපිට කිව්වේ මගේ පවුලයාත් කියන්නේ මේක හරියයි. අපි බාරයක් දෙමු. බාරයක් වුණාම මේ දේවල් ඉබේටම හරියයි කියලා. නමුත් ඔහුට ලොකු විශ්වාසයක් තිබ්බා නැහැ මම මේ දරුවෝ කොහොම හරි තෙරපි වලට අරන් යන්න ඕනේ කියලා. ඉතින් තෙරපි වලට ස්පීච් තෙරපි වගේම ඔකියුපේෂනල් තෙරපි මේ හැම දෙයකම ඒ දරුවෝ අරගෙන ගියා. ඉතින් ඒ දරුවා දැන් හොඳින් කතාව පටන් ගන්න තියෙනවා කතා කරන්න meaningfully. එතකොට අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා, ප්‍රැක්ටිස් කරනවා. ඉතින් අපි කියන්නේ නැහැ මේ වගේ දේවල් නොකර ඉන්න කියලා. ඔබ අදහන ආගමට අනුව ඒ සියලු දේ සිදු කරාට කමක් නැහැ. බාරහාර වෙන්න, පන්සල් වල මේ හැමදේම කරන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක විද්‍යාත්මක පැත්ත වෙන ස්පීච් තෙරපි ගැන අපි අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ. ඒ වගේම සමහර දරුවෝ අපිට එනවා ඒගොල්ලෝ යම්මලා එක්කගෙන එන්නේ ගොඩක් වෙලාවට දරුවෝ ඉස්කෝලේට ඇතුළත් කරන්න try කරලා ඊට පස්සේ ඉස්කෝල් ඉන්ටර්විව් එක ෆේල් වුණාම දරුවෝ කතා කරේ නැති වුණාම ඊට පස්සේ දරුවෝ එක්කගෙන එනවා. ඒතකොට දැන් අන්තිම මොහොතේ තමයි ඊට පස්සේ අපිට දරුවාගේ කතාව ඒතකොට ස්කූල් එක දැන් දාන්න විදිහක් නෑ. මොකද දරුවා කතාව පටන් ගන්න වර්ධනය කරගන්න කාලයක් යනවා. ඉතින් එතකොට ඒ දරුවාගේ වටිනා කාලයක් මගහැරලා තියෙනවා. ස්කූල් ඉන්ටර්විව් එක ලඟ වෙලා දරුවෙක්ව ස්පීච් තෙරපි සඳහා යොමු කරනවට වඩා දරුවාගේ කතාව අඩු නම් බිහේවියර් වල වෙනසක් දකිනවා නම් අනිත් ළමුන්ට සාපේක්ෂව ස්පීච් තෙරපි සඳහා ඉක්මනින්ම යොමු වීම වැදගත් වෙනවා. අනිත් දේ තමයි තෙල් බෙහෙත් වලින් ඔටිසම් සුව වෙනවාද කියලා. ඉතින් අපිට එන සමහර දරුවෝත් මේ සඳහා යොමු වෙලා තියෙනවා කීප දෙනෙක්. ඉතින් සමහර අම්මලා අපෙන් අහලා තියෙනවා මේ වගේ දෙයක් කරාම හොඳ වෙනවද කියලා. තෙල් බෙහෙත් ගැන කතා කරොත් තෙල් බෙහෙත් වලින් ඔටිසම් සුව වුණා කියලා කියන කිසිම දරුවෙක් අපිට දැනට හමු වෙලා නැහැ. තෙල් බෙහෙත් වලින් සමහරට දරුවට යම්කිසි සහනයක් හෝ කාම් ගතියක් වගේ දැනෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපිට මෙයාට දරුවෙක් ආවා. එයා කලින් තෙල් බෙහෙත් කරලා තියෙනවා කිව්වා. එතකොට ඇඟේ තෙල් ගාගල ඉඳලා තියෙනවා කිව්වා. ඒ දරුවා ඔටිසම් ලක්ෂණ තිබ්බා. ඒ වගේම ස්පීච් තෙරපිත් අපි දුන්නා. මොකද දරුවා ස්පීච් තෙරපි වලින් ඉම්ප්‍රූව් වුණා. නමුත් තෙල් බෙහෙත් කරන්න කලින් කොහොමද පස්සේ කොහොමද කියලා මම දැකලා නැති නිසා මට කියන්න බෑ. එයා කලින් එදා වෙනස් විදිහට හිටියද කියලා. නමුත් ඒ දරුවාගේ ඔටිසම් ලක්ෂණ තියෙනවා සහ ඒ දරුවා ස්පීච් තෙරපි වලින් ඉම්ප්‍රූව් වෙනවා. අනිත් දරුවෝ වගේම. ඒ වගේම අපිට තව දරුවෙක් ආවා. ඉතින් මේ දරුවාගේ අම්මයි තාත්තයි තෙරපි පටන් ගත්ත විතරයි. ඊට පස්සේ ඒ දරුවා තාම non-verbal තාම කතා කරන්නේ නැහැ.
එතකොට ඒ තාත්තා ඇවිල්ලා කිව්වා ඒගොල්ලෝ මෙහෙම දෙයක් ගැන ඇහුවා. ඒකින්ද ඉතින් ඒගොල්ලෝ කරේ සෙරපි කියන එක සම්පූර්ණයෙන්ම නවත්තලා අපි තෙල් බෙහෙත් වල try කරනවා කියලා ඒ දරුවව ඒ සඳහා එක්කගෙන ගියා. ඉතින් අපිට ඊට පස්සේ එහෙම contact එකක් හම්බුනේ නැහැ. මොකක්ද උනේ කියලා දැනගන්න. ඉතින් ඒ වගේ සම්පූර්ණයෙන්ම තෙරපි නවත්තන්න නැතුව අපි කියන්නේ කිසි දෙයක් try කරන්න එපා කියලා. ඔබ try කරලා බලන්න පුළුවන්. නමුත් තෙරපි එක කරන ගමන් ඔබට අවශ්‍ය අනිත් දේවල් තෙල් බෙහෙත් වර්ග මේ දේවල් ගැන try කරලා ඔබට අත්හදා බලන්න පුළුවන්. ඉතින් මේ තෙල් බෙහෙත් ගැන කිව්වොත් මේකෙන් කොයි වගේ ප්‍රතිඵලද ලැබෙන්නේ කියලා ඒක ඇත්තටම අපිට හරියටම කියන්න බෑ. නමුත් මේ සඳහා මම කලින් පොතක් ගැන කිව්වා. Wasted Talent කියලා. එතකොට මේ Wasted Talent කියන පොතේ මේ පොත ලියලා තියෙන්නේ autism ලක්ෂණ සහිත දරුවෙක්. එයා ලොකු වෙලා වැඩිහිටිය බවට පත් වුණාට පස්සේ තමයි එයා ටයිප් කරන්න ඉගෙනගෙන මේ පොත ලියන්නේ. ඒ පොතේ ගොඩක් විස්තර තියෙනවා එයා ගිය තැන්, එයාගේ අත්දැකීම් ගැන. මේ පොතේ එක තැනකදී එයා කියනවා ඉන්දියන් දරුවෙක් එයා මේ තෙල් බෙහෙත් කරා කියලා. ඉතින් ඒක කරාට පස්සේ එයාගේ අත්දැකීම තමයි ටික ඒ තෙල් බෙහෙත් කරන කාලේ එයාට යම්කිසි කාම් ගතියක් දැනුණා කියලා. ඉතින් ඒක ඉන්දියාවේදී ආයුර්වේදයේ තෙල් බෙහෙත් තමයි කරලා තිබ්බේ. එතකොට ඒ ලැබුපු අත්දැකීම තමයි එයා අතනදී විස්තර කරලා තියෙන්නේ. මෙතනදී වැදගත් වෙන්නේ අපි තෙල් බෙහෙත් හෝ එතකොට බාරයක් වීම හෝ මේ දේවල් කිරීම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබට අවශ්‍ය මේ අමතර දේවල් try කරලා බලන්න පුළුවන්. හැබැයි අත්‍යවශ්‍ය වන දේ ස්පීච් තෙරපි එක දිගටම කන්ටිනියු කරන එක. ඒ කන්ටිනියු කරන ගමන් අනිත් දේවල් ඔබට try කරලා බලන්න පුළුවන් දරුවත් එක්ක. ඉතින් අපිට තෙරපි වලට එන සමහර දරුවන්ගේ අම්මලා මේ වගේ දේවල් සමහරට අපිට කියලා තියෙනවා. ඒ වගේම අපෙන් සමහරට අහලා තියෙනවා අපි මේ වගේ දෙයක්කට යන්නද ඒවා ඕකේද කියන එක. ඒක නිසායි මට මේක ගැන කතා කරන්න හිතුවේ. ඉතින් channel එක subscribe කරන්න, bell icon එක click කරන්න, follow කරන්න.